සාදරයෙන් පිළිගන්නවා SRSign YouTube channel එකට. ඉතින් ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන app එක ටච් කරද්දී ඒකට log වෙන්න සෑහෙන වෙලාවක් යනවාද. ඉතින් එහෙම ස්ලෝ වෙනවා නම් ඒක හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේකට කිසිම app එකක් download කරගන්න ඕනේ නැහැ. ඔයාගේ ෆෝන් එකේම තියෙන setting app එකෙන් මේක හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන setting app එක මේ විදිහට open කරගන්න ඕනේ. open කරගෙන මේකේ පල්ලෙහාට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් more setting කියලා මේ විදිහට option එකක් තියෙනවා. ඉතින් මේක උඩ එකපාරට touch කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන about phone කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් සමහර අයගේ ෆෝන් වල නම් about phone කියලා ඔයගොල්ලන්ගේ මෙතන setting main setting එකේම තියෙන about phone කියලා. ඉතින් මගේ තියෙන්නේ more setting option එකට ගියාන් පස්සේ තමයි about phone කියන එකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ තේ විදිහට about phone කියන එකට ඔයා යන්න ඕනේ. about phone එකට ගියාන් පස්සේ මෙතන software version කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ software version කියන එකට මේ විදිහට හතර පාරක් touch කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හතර පාරක් touch කරගත්තාම පස්සේ සමහර අයගේ ෆෝන් වල නම් ඔයාලා දාලා තියෙන password එකක් මෙතෙන් ඉල්ලයි. ඒ කියන්නේ ඔයා lock screen එකට දාලා තියෙන lock එක තියෙන ෆෝන් එකේ lock එක ඒක මෙතෙන්ද දෙන්න ඉල්ලනවා. එතකොට එහෙම ඉල්ලුවොත් ඔයා lock screen එකට දාලා තියෙන password එක මෙතෙන්ද දෙන්න ඕනේ. හරි. එහෙම දුන්නාන් පස්සේ අපි මෙතනින් කලින් හිටපු තැනට මේ විදිහට back වෙන්න ඕනේ. හරි. අපි මේ විදිහට කලින් හිටපු තැනට මෙතෙන් back වුණාම අපිට මෙතන යටින්ම බලා ගන්න පුළුවන් අලුත් option එකක් කරලා තියෙනවා developer option කියලා. ඉතින් අපි මේක උඩත් එකපාරක් මේ විදිහට touch කරගන්න ඕනේ. touch කරගෙන මෙතනින් developer option එක on කරගන්න ඕනේ මේ විදිහට. හරි. අපි දැන් මේක on කරගත්තනේ. දැන් මේකේ මම මේ යනවා වගේ ඔයගොල්ලෝ පල්ලෙහාටම යන්න. හරි. මෙතන පල්ලෙහාටම ගියාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන window animation scale කියලා. ඉතින් මේක 1x තමයි දාලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට මේක අඩු කරලා පෙන්නන්නම් ෆෝන් එක කොච්චර slow වෙනවද කියලා. ඔන්න බලා ගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් තිබ්බටත් වඩා ෆෝන් එක slow වෙලා තියෙන්නේ. 5x දාලා පෙන්නන්නම්. මෙන්න. දැක්කනේ. ෆෝන් එක දැන් තිබ්බටත් වඩා slow වෙනවා. ඉතින් මම මේක ආපහු 1x දාලා පෙන්නන්නම්. එතකොට ෆෝන් එක කලින් තිබ්බට වඩා දැන් ටිකක් ස්පීඩ් වෙලා තියෙනවා. ඉතින් අපි මේක 5x තමයි දාගන්න ඕනේ. එතකොට මේක ටච් කරපු ගමන් අපිට මේක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතන තියෙන ඔප්ෂන් තුනම 5x දාගන්න ඕනේ. ඉතින් මේ 5x දාගත්තාන් පස්සේ ඔයගේ ෆෝන් එක තියෙනවටත් වඩා තව ස්පීඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඇනිමේෂන් ටිකෙන් තමයි ඔයගේ ෆෝන් එක කන්ට්‍රෝල් කරන්නේ. ඒ කියන්නේ ස්පීඩ් එක. ඔයගේ ෆෝන් එකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්නේ මෙන්න මේ ඇනිමේෂන් ටිකේ. හරි. දැන් ඔයා මේ ටික මේ විදිහට ඔක්කොම 5x දාගන්න ඕනේ. හරි. ඉතින් ওই විදිහට තමයි ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙනවනම් ස්පීඩ් කරගන්න තියෙන එක ක්‍රමයක්. ඉතින් මේ විදිහට ඔයත් බලන්න ඔයාගේ ෆෝන් එකේ setting වල මේක කොහොමද තියෙන්නේ කියලා. මේක සමහරට ඔයාගේ 2x තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් 5x තියෙන්න පුළුවන්. ඉතින් එහෙම ඔයාගේ setting ටික පොඩ්ඩක් වෙනස් වෙලාද කියලා අනිවාර්යෙන් බලන්න. ඒක තියෙනවා නම් මේ විදිහට 5x දාගෙන බලන්න ඔයාගේ ෆෝන් එකේ වෙනසක් අනිවාර්යෙන්ම වෙනවා. ඉතින් ওই විදිහට තමයි ෆෝන් එක ස්ලෝ වෙනවා නම් ඔය ෆෝන් එක ස්ලෝ වෙනවා නම් මම මේ කිව්ව විදිහෙන් සමහරට ඔයාගේ ෆෝන් එක ගොඩක් දුරට ස්ලෝ වෙන එක අඩු වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙනවා නම් මම අර ඉස්සෙල්ලා කිව්ව setting ටික අනිවාර්යෙන්ම හදාගෙන බලන්න. තිබ්බට වඩා ටිකක් හරි ස්පීඩ් වෙයි ඔයාගේ ෆෝන් එක. එතකොට ඒ වගේම මේ වීඩියෝ එක ඔයා කැමති නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මම හිතනවා මේ වීඩියෝෙන් ඔයා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයා තාමත් අපේ SRSign YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් අලුත් වැඩකින් ආයෙ හම්බෙමු.